Hello guys. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Travel with Brother YouTube channel එකත් එක්ක. අපි subscribe කරලා sub එකක් දෙන්න. අපි නැවත හමු වීඩියෝ එකකින්. හරි. යාළු වෙන්න අපිත් එක්ක වීඩියෝ එකට. අපි මේ ඇතුල් වෙලා ඉන්නේ අපේ ගමට ටිකක් උඩින් අල්ලපු ගමක තියෙන කැලේකට අපි මුලින්ම වීඩියෝ එක දාන්න යන්නේ. මේ ළඟපාතින් තමයි මුලින්ම හුරු නැති හින්දා ටිකක් මේ බය ඇත්තරම අපි මේ පොඩිවට ඉස්සරම් පටන් ගන්න යන්නේ. යාවක් මැදින් තමයි යන්න තියෙන්නේ. ඔයාලගේ සබ් එක අපිට අනිවාර්යෙන් දෙන්න. මේ අපි පාරවල් වල තමයි ඉතින් මේ යන්න තියෙන්නේ. ටිකක් ලොක් කැලයක්. හරි යාළුවෝ එහෙනම් අපිට තියෙන්නේ යාවක් මැදින් යන්න තමයි ඉතින් වතුර දෙල්ලා වලට කර දාන්නේ මේ මොකද වීඩියෝ එක දික් වෙන අපරාධ වෙලක් යනවා. අපි කට් කර දාන්නේ මේ අපිට ලොකුවට හදන්න මේ පුතා ඕනේ නිසා මේ වීඩියෝ දික් කරන්නේ. ඔයාලගේ සබ් එක අපිට ඕන අනිවාර්යයි. මේ තමයි අපේ වැව්වද ප්‍රදේශය. ඔයාලා මේ පැත්ත හැරලා යාළුවන්ට මොනවද කියන්න තියෙන්නේ? මේ පැත්ත හැරලා කියන්න තියෙන්නේ ඉතින් මේ ගම අති සුන්දරයි ඒ තරම්. ඒ වගේම අපිට සපෝට් එකක් දෙන්න කියලා යාළුවන්ට කියන්න ඕනේ අනිවාර්යෙන්. අනිවාර්යෙන් කියන්න අපිට සපෝට් එක දෙන්න. අපි මේ පටන් ගත්තා විතරයි. අපේ වීඩියෝ එක ඔයාලගේ සබ් එක අපිට අනිවාර්යෙන් ඕනේ. ඉස්සරහට අලුත් වීඩියෝ ටිකක් එන්න තියෙනවා. ඒවත් කියන්න ඕනේ. අලුත් වීඩියෝ එකක් අනිවාර්යෙන් දානවා. ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා බලන්න. අනිවාර්යෙන් දානවා. ඔයාලට මේ වීඩියෝ එක ගැන දැන් මොකක්ද කියන්න තියෙන්නේ? වීඩියෝ එක ගැන කියන්නේ අපිට ඉතරම සතුටුයි. අපිට මේ වගේ අදහසක් ආව ගන්නේ. අපිට කලින් අපි මගේ යාළුවයි මේ කැමරාමැන් කරන යාළුවයි දෙන්නා ඉන්නේ. කලින් අපිට ප්ලෑන් එකක් තිබ්බා. ඒත් අපි වැඩි ගණන් ගත්තේ නැහැ. කලින් ඇත්තටම ප්ලෑන් එකක් තිබ්බා. අපිට මේ කරන්න විදියක් තිබ්බේ නැහැ. ඇත්තටම මේ යාළුවෝ කැඩිලා එහෙම ඉතියේ. දැන් තමයි ඔය ටිකක් ගමට ඇවිල්ලා මේ ඉන්නේ. අවලන්නේ ඔයාලගේ සබ් එක දෙන්න guys. තවඩක් ඔයාලට හඳුන්වලා දෙන්න ඕනේ. මේ අපේ පැතිවල සමහර පැතිවල තියෙනවා. මේ ඉකිරි කියලා කියන්නේ අපේ පැත්ත නම් මේ සමහර තැන්වල තවත් විවිධ නම් තියෙනවා. මේවා ඉතින් බේත් ඖෂධයක් කියන්නේ මේ ඇඟේ අංගපත අමාරුවට ඒ වගේ ඒවට තමයි ගන්න හොඳ ගුණ බේත් එකක් තමයි ඉතින් මේ. ආයෙත් අතුල් වෙන්න යන්නේ. අයි කැලේකට තමයි අතුල් වෙන්න යන්නේ. අරට වැඩි කැලලොක් කැලයක්. මේ අර අපි ආපු වැව මේ ඒකේ එහා පැත්තෙන් තමයි අපි ආවේ. දැන් වැව වටින් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ වැවේ අවසාන කෙරවල මේ පැත්තෙන් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් අයිත් යන්නේ විශාල කැලේකට. ඔයාලට මේ පැත්ත හඳුන්වලා දෙන්න බැරුණානේ. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආණ්ඩියාගල කලවරට මේ වදුව. guys අපි මේ අතුල් වෙන්නේ තවත් විශාල කැලයකට. මොනවද කියනක් දන්නේ නැත්තර මේ අපි ඇවිල්ලා තියෙන අතරම මේ පාරකින් ඇවිල්ලා නැහැ. දැන් අවුරුදු එකමාරක විතර අපි හිටියේ නැහැ අතර වෙන්න. මේ පොඩි කාලේ ඇවිල්ලා තියෙන අතරම යාළුවොත් එක්ක මේ ඔයාලට මේ ගම හඳුන්වලා දෙන්න බැරි වුණානේ. මේ ගම අනුරාධපුර දිස්ත්‍රික්කයේ කළුවරැත්තියාගම කියන ගමක සුන්දර මේ වනයක තමයි අපි ඉන්නේ. අපි ඉස්සරහට වීඩියෝ එකකින් හම්බ වෙමු. වීඩියෝ එක වැඩි ගන්න. hello guys. අපි මේ ඇවිල්ලා තියෙන්නේ අර කලින් හම්බුන වැවක් තිබ්බ නේද? ඒ වැව ඉස්මත්තර තමයි අපි මේ දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ මාර සුන්දරත්වයක් කුලගත් එක්ක මාරම ලස්සනයි. ඔයාලා මේ දැන් ඒ වැවේ තියෙන සුන්දරත්වය
අපි දැන් මේ ඉන්නේ මහා උරුලෑව කියන ගමේ. ගමේ යන්න වෙන පාරක් නෑ. මේ දැන් මේ ඇලවැද්දෙන් තමයි යන්නේ. අපි බහලා බලමු. ගයිස් යටයි කියලා. මේ බඩුත් අරගෙන ටිකක් යන්න මාරු ටිකක් තෙමෙනවා. ඒත් යාළු වෙනුවෙන් අපි ඕන දෙයක් කරනවා. යාළු වෙනුවෙන් මේ අපේ ගම පෙන්නන්න. ඕගොල්ලන්ට අපි සහයෝගයක් දෙනවා. ඕගොල්ලොනත් අපිට ඕගොල්ලන්ගේ තරමේ සහයෝගයක් දක්වන්න. අපි නැවත වීඩියෝ එකකින් හමු. Hello guys. අපේ ගමේ තවත් සුන්දර තැනක් පෙන්නන්න යන්නේ. ඉන්න මාත් එක්ක ඉන්න. මහා උරුලෑවේ තවත් සුන්දර ලස්සන තැනක්. මේ පරිසරයේ තියෙන සුන්දර ටික උලම් අදින්ලා නාලා කරලා යන්න මේකේ උඩින්ම දානවා වතුර මාරම ලස්සනක් තියෙන්නේ. Hello guys. තවත් අපේ ගමේ මහා උරුලෑවේ තවත් ලස්සන තැනකට අපි යන්නේ. මේ අපි කෑමක් හදාගන්න ගෙනල්ලා තියෙනවා. ඒ කෑම එක මේ ප්ලේස් එකේ තමයි අපි හදන්න දාගෙන තියෙන්නේ. මේක තමයි මහා උරුලෑව ඇලිකට් එක කියන්නේ මේකට. ලොකු ඔයක් මේක. අපි නැවත වීඩියෝ එකකින් හමු වෙමු. guys දැන් අපි ගෙනාපු ගව්වේ ටික එළින් දාගන්න කියලා යන්නේ. මේ ප්ලේස් එකේ අපි මොනවද ගෙනල්ලා තියෙන්නේ කියලා බලමු. ඉස්සරම වීදුරු දෙකක්. මේ ජූස් එකට වීදුරු දෙකක්. එතන ජූස් එකට සංකුයික් ජූස්. ටිකේ තියෙනවා අපිට ඕන කරන සීනි. වතුර බෝතල් දෙකක්. ශාත්තියක්. මිරිස්කුඩු. කටකලා ගන්න. පොඩි බඩගින්නට බනිස්සෙකුත් ගෙනාවා අපි දෙන්න. මේ පැකට් දෙකක්. ලුණු. පොඩි පිහියක්. පේර ගෙඩියක්. තවත් තියෙනවා. තවත් වතුර බෝතලයක්. ඇඳි ටික දෙහි ගෙඩියක්. එච්චරයි තමයි ගෙනල්ලා තින්නේ. අපි මේ පොඩි අඩු ගානකට පොඩිවට අපි දෙන්නගේ මේ ඇත්තරම අපි දෙන්නගේ ඔව් දැන් අපි හදන්නේ අපිට ලිප හදාගන්න අරු ගිහිල්ලා ගල් ටිකක් අරන් එනවා. ඔව් යාළුවනේ වලට තියෙන ඉතින් මගේ යාළුවෝ මේ කරාවේ ලිප හදාගන්න ඕනේ ගල් ටික අරන් එනවා. ඇත්තටම කිව්වොත් මේ වැඩේට ගොඩක් මොහොන්දින් මෙයා මම නිකම් ඉන්නේ.
ඔයාට මේ අපේ යාළුවන්ට මොකද්ද කියන්න තියෙන්නේ? යාළුවන්ට කියන්න තියෙන්නේ ඇත්තරම සතුටුයි. ඉතින් අපිට මේ වගේ දෙයක් කරන්න අයිඩියා එකක් ආපු එක. ඒ වගේම උදව් කරන ඔයාලගෙනුත් අපිට අපිට සපෝට් එක ඕනේ. ඔයාලගේ මේ වීඩියෝ එකට තියෙන කැමැත්තත් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. කැමැත්ත කියන්නේ අපිට ආදරය වෙන්න ඕනේ. ඔයාලගේ ඇත්තටම සහයෝගය අපිට අවශ්‍යයි. මාර සතුටුයි ඉතින් මේ ඇත්තටම වීඩියෝ එක අපි කරන එක. සෑහෙන කාලෙක ඉඳන් තිබ්බ ප්ලෑන් එකක්. දෙන්නම් මං අද පප්පලට රැකිලට යවනවා කේක් එක ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට එකක් මදි දෙකක් දානවා මේ පැණි බෝතලයක් දාලා වයින් ටිකක් කලවම් කරලා පොඩි කජු මද ටිකකුත් තියලා කම්මිරිසුත් යාමින් දාලා නෑ නැද්ද? පාදානන් ටිකකුත් දාලා සීනි කිලෝ 10ක් දාලා නයි විතර දෙකකුත් දාලා අතර පදමට ඇඳි ගාලා එක්ක විතර තුනක්ම දානවා රජිනට යවනවා කේක් එක ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට චුණු ටිකකුත් දානව නේද? නෑ නැද්ද? දෙන්නම් මං අද පප්පලට රජිනට යවනවා කේක් එක ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට එකක් මදි දෙකක් දානවා මේ පැණි බෝතලයක් දාලා වයින් ටිකක් කලවම් කරලා පොඩි කජු මද ටිකකුත් තියලා කම්මිරිසුත් යාමින් දාලා නෑ නැද්ද? පාදානන් ටිකකුත් දාලා සීනි කිලෝ 10ක් දාලා නයි විතර දෙකකුත් දාලා අතර පදමට ඇඳි ගාලා එක්ක විතර තුනක්ම දානවා රජිනට යවනවා කේක් එක ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට චුණු ටිකකුත් දානව නේද? නෑ නැද්ද? දෙන්නම් මං අද පප්පලට රජිනට යවනවා කේක් එක ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට එකක් මදි දෙකක් දානවා මේ පැණි බෝතලයක් දාලා වයින් ටිකක් කලවම් කරලා පොඩි කජු මද ටිකකුත් තියලා කම්මිරිසුත් යාමින් දාලා නෑ නැද්ද? පාදානන් ටිකකුත් දාලා සීනි කිලෝ 10ක් දාලා නයි විතර දෙකකුත් දාලා අතර පදමට ඇඳි ගාලා එක්ක විතර තුනක්ම දානවා රජිනට යවනවා කේක් එක ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට චුණු ටිකකුත් දානව නේද? නෑ නැද්ද? දෙන්නම් මං අද පප්පලට රජිනට යවනවා කේක් එක ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට එකක් මදි දෙකක් දානවා මේ පැණි බෝතලයක් දාලා වයින් ටිකක් කලවම් කරලා පොඩි කජු මද ටිකකුත් තියලා කම්මිරිසුත් යාමින් දාලා නෑ නැද්ද? පාදානන් ටිකකුත් දාලා සීනි කිලෝ 10ක් දාලා නයි විතර දෙකකුත් දාලා අතර පදමට ඇඳි ගාලා එක්ක විතර තුනක්ම දානවා guys රජ දැන් අපේ වැඩ ටික ඉවරයි. දැන්
අපි නූඩල්ස් එකක් තමයි හදාගත්තේ. මේ නූඩල්ස් එකක් දැන් අපි හදාගෙන ඉවරයි. මේ දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඔයාලට කන වීඩියෝ එක දාන්න නැහැ. අපි ඊළඟට යන තැන ඔයාලට වීඩියෝ එකකින් එන්න. එන අපි ගිහිල්ලා එන්න. එහෙනම් අදට අපි මේ වීඩියෝ නතර කරනවා. ඇත්තටම කිව්වොත් අපි දෙන්නට තුනක් මහන්සි. ආපහු ළඟදීම අලුත් වීඩියෝ එකක් එනනම් සෙට් වෙමු. එහෙනම් අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි කියනවා. Hello guys. එහෙනම් මේ අපි දෙන්නගේ පළවෙනි වීඩියෝ එක. තව වීඩියෝ එන්න තියෙනවා ඉස්සරහට. එහෙනම් අදට අපි දෙන්න යනවා. දිගටම අපි දෙන්නත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි ගියා බයි බයි. ඉස්සරහින් ඉන්න එහෙනම් යාළුවනේ මේ යාළු වීඩියෝ එක හම්බෙමු. එහෙනම් අද අපි වීඩියෝ එක අවසానයි. එහෙනම් පරිස්සමෙන් ඉන්න උත්සන්නයි. එහෙනම් කොල්ලෝ අපි ගියා.